ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිට ප්‍රෞඩ ඉතිහාසයක් හා සැබඳී ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය මේ වන විට දිනෙන් දින දියුණු වෙමින් නව මාවතකට යොමු වෙමින් පවතී. එවැනි අවධියක ගොවි ජනතාව අතර රසායනික පොහොර තාක්ෂණයේ නව පෙරලියක් සමගින් ශ්‍රී ලංකේය තිරසාර කෘෂිකර්මයට නව මුහුණුවරක් එක් කරමින් සරුසාර භෝග වගාවට සැමවිටම නිවැරදි මාර්ගෝපදේශය ලබා දෙමින් ගොවියන්ගේත් විලද මහතුන්ගේත් විශ්වාසය හා ගෞරවය ඉහළින්ම දිනාගත් ටොප් ග්‍රීන් ලංකා හෝල්ඩිංස් පුද්ගලික සමාගම කාගෙත් පැසසුමට ලක්වුණු සුවිශේෂී ආයතනයක්. වසර 15කට අධික කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ අත්දැකීම් පළපුරුද්ද සමග එම ක්ෂේත්‍රයේ ගැටලු හඳුනාගෙන පරිසර නීතියට යටත්ව මනා විසඳුම් ලබා දීමට හැකි වූ ටොප් ග්‍රීන් ලංකා හෝල්ඩිංස් සමාගම 2020 වර්ෂයේ ආරම්භ වී 2023 වර්ෂයේදී චීනයේ ඩ්‍රීම් බ්‍රදර්ස් ගෲප් සමාගම සමග අත්වැල් බැඳගන්නේ ඉතා කෙටි කාලයක් තුළ ජාත්‍යන්තර සබඳතා ගොඩනගා ගනිමින් එම වර්ෂයේම ඩ්‍රීම් බ්‍රදර්ස් ගෲප් සමාගම හරහා දිනෙන් දින දියුණු වන ගොවිතැන හමුවේ නවීන තාක්ෂණය හා ප්‍රායෝගිකව භාවිතා කළ හැකි ලෝවෝ සහ කියුබ්කේ පොහොර නිෂ්පාදන ලංකාවට ආදායනය කිරීම සිදු කළා. මම සමන්ත ඩයස් මම පදිංචි වෙලා ඉන්නේ නුවරඑළියේ අවුරුදු 25ක 30ක කාලයක් මම මේ වෘත්තියේ යෙදෙනවා. ඒ කියන්නේ උඩ රට එළවලු වගා කිරීමේ. ඉතින් ඒ අතරේ අපි ගොඩක් වෙලාවට අපි හොයන්නේ අඩු පිරිවැයකින් වැඩි ආදායමක්, ඒ කියන්නේ වැඩි අස්වැන්නක් ගන්න ක්‍රම සහ බෙහෙත් පොහොර මේ කෘෂි රසායන ඒ වගේ දේවල් තමයි නිරන්තරයෙන් අපි ගොඩක් වෙලාවට සොයමින් ඉන්නේ. ඉතින් ඒ අතරම විවිධ සමාගම් වල විවිධ පොහොර බෙහෙත් ගොඩක් අපි යොදලා තියෙනවා. ඒවල ගුණාගුණ සහ මේ ඒවල හොඳ නරක නිරන්තරයෙන් අපි බලාගෙන මේ ඉන්නේ. ඒ අතරේ මම මේ කෘෂි රසායන මිලදී ගන්න කඩේට ගියාම ඒකේ මේසෙවක් උඩ තිබ්බ පොඩි ලීෆ්ලට් වගේක්. මම මේක දැක්කා ටිකක් අමුතු තාක්ෂණයක් තියෙන පොහොර එකක් මෙහෙම තියෙනවා. සාම්ප්‍රදායික පොහොරක් නෙවෙයි කියලා තිබ්බා. ඊට පස්සේ මම ඒකෙන් කිලෝ 15ක් 10ක් වගේ ප්‍රමාණයක් ඉස්සෙල්ලම මම අරගෙන ආවා. කියුබ්කේ එහෙමත් නැත්නම් ඔය රෝස කැට කියලා කියන්නේ ඒක මේ මම පාවිච්චි කරා. ඇත්තටම ඒකේ අපි අස්වැන්න නෙලද්දී සෑහෙන වෙනසක් ඒකේ තිබ්බා. මම සාමාන්‍යයෙන් අවුරුදු 14-15ක් ගොවිතැන් කරනවා. මේ පොහොර එක එකපාරක් අපි දාලා බැලුවා. ඊට පස්සේ මෙච්චර කාලයක් ලැබිච්ච අත්දැකීම් එක්ක මේ පොහොර වර්ග දෙකේ ලොකු වෙනසක් තියෙනවා. ඵලදාය වැඩි, ගුණාත්මක භාවය වැඩි. කරලක් ගත්තම බර වැඩි. ලස්සනයි. වෙළඳ පොළට ගියාම කිනීමට ගොඩක් පහසුයි. ඒකම මේ වෙන පොහොර එකක් මට මේ විදිහට වගාවට සපෝට් කරන පොහොර එකක් අවුරුදු 14ක් මට හම්බෙලා නැහැ. එලෙසගින් වූ ලෝවෝ සහ කියුබ්කේ යන අතිශය ගුණාත්මක පොහොර නිෂ්පාදන ලංකාවේ ප්‍රමුඛ පෙළේ සමාගම් සමග කරට කරතරග කරමින් අවුරුදු 5ක් වැනි ඉතාමත් කෙටි කාලයකින් වෙළඳ මහතුන්ට ගොවි මහතුන්ට නැතිවම බැරි විශ්වාසනීය අතිවිශිෂ්ට පොහොර නිෂ්පාදන බවට පත් කිරීමට ටොප් ග්‍රීන් ලංකා හෝල්ඩිංස් පුද්ගලික සමාගමට හැකිවීම ඉමහත් ජයග්‍රහණයක්. මම අවුරුදු ගානක් තිස්සේ වගා කරනවා. මට මෑත භාගයේදී හම්බුණා රෝස කැට එකයි ලෝ කියන පොහොර එකයි. ඒ පොහොර දෙක අනිත් පොහොර වර්ග වලට සෑහෙන ගොඩක් වෙනස්. පරිණාම වලට වෙන පොහොර වර්ග ගැන මේ පොහොර එක දී වෙනවා. රෝස කැටේ හොඳට දී වෙනවා. පොඩ්ඩක්වත් ඉතුරු වෙන්නේ නැහැ. සීලුම දේ වෙලා යනවා. මේ අනිත් පොහොරත් එක්ක සංසන්දනය කරන බලනකොට මේක ගොඩක් හොඳයි. ගොඩක් හොඳයි. අස්වැන්න වැඩි. දැම්මට පස්සේ කරලේ ගුණාත්මක බව වැඩි. ගානත් අඩුයි. අපිට මුදලේ මේකත් එක්ක ගොඩක් හොඳයි. අර පොහොර අනිත් පොහොර වර්ග වලට වඩා.
සාමාන්‍ය මිශ්‍ර භෝගයක් වශයෙන් කරගෙන යන්නේ හැම එළවලු වගාව තියෙනවා පළතුරු වගාව එළවලු තියෙනවා වම්බොටු දානවා බණ්ඩක්කා මිරිස් මාළු මිරිස් පිපිඤ්ඤ වැටකොළු කරවිල ඔක්කොම දානවා මෑත කාලෙකදී හම්බෙච්ච හොඳ පොහොරක් තමයි මට ලෝවා එකයි කිව්කේ එකයි අතරම එකෙන් ලොකු වෙනසක් ඇති වුණා. ඒ කියන්නේ හිතුවට වැඩිය ලොකු වෙනසක් ඇති වුණා එකෙන් සාමාන්‍යයෙන් අපේ බලදාවක් බාකටරිය පස්සේ වෙන එකටත් වැඩි ඉල්ලුම වැඩි වුණා. තියෙන එකේ ගුණාත්මක භාවය වැඩි වුණා. පෙනුම වැඩි වුණා. ලස්සනට තියෙනවා. අතර පොත්තේ අර ඝනකම ආරම්මනම් ඒ වගේ ලස්සනට ඒක තිබ්බා. එතකොට දෙන පළදාව වැඩි වුණා. අපි කඩන වාර ගාන වැඩි වුණා. හැම දෙයකින් වගේ සාමාන්‍යයෙන් අනිත් පොහොර වලට වැඩිය මේ පොහොර පාවිච්චි කරලා පස්සේ අපේ තිබෙන ආර්ථික මට්ටමක් පොඩ්ඩක් උඩට ආවා. තිබිච්ච ඒවා අර පසුවස්වනු කාලේ හානි ඒ මේ ඔක්කොම ගොඩක් අවම වුණා. අර සාමාන්‍යයෙන් වෙන පොහොර දැම්මත් අපි සාමාන්‍යයෙන් අක්කරයකට කිලෝ 200 300ක් දානක මේක කිලෝ 20 25කින් මේකෙන් වැඩ කරගන්න පුළුවන්. එතකොට අපේ ආර්ථික වාසියකුත් වෙනවා මේ පොහොර භාවිතා කරලා. සියයක්ම ජලයේ දියවන ඕනෑම බෝගයකට සුදුසුවන මෙම ලෝවෝ සහ කියුම්කේ පොහොර නිෂ්පාදන සාමාන්‍ය වගාවේදී භාවිතා වන මත්විට පොහොර විසරුවා හැරීමේ සිට පත්‍ර මතට ඉසීම බින්දු ජලය සම්පාදනය කිරීම සහ නවීන විසරුම් ජල සම්පාදන ක්‍රම දක්වා ඉතා සාර්ථකව භාවිතා කිරීමට හැකිවීම විශේෂත්වයක්. අපතිස්ස මහරාමි තරංග කාලයක් තිස්සේ මම කෙසෙල් වගාව කරගෙන එනවා. දැනට මම රසායනික පොහොර වලින් තමයි මේ කෙසෙල් වගාව වැඩි දියුණු කරගෙන යන්නේ. මේ කෙසෙල් වගාවෙත් වට්ටක වගාවෙත් මූලික පොහොර ලෙස මම ලෝ පොහොර කියන එක තමයි වැඩිපුරම භාවිතා කරේ. දෙවෙනි පොහොර වශයෙන් මම මේ රෝස කැටයක වැඩිපුර භාවිතා කරා. මේකෙන් හොඳ ප්‍රතිඵල තියෙනවා. මේක දැන් මම දිගට භාවිතා කරනකොට මේ සරු කස් ප්‍රමාණයක් හැදිලා තියෙනවා. ඒ වගේම මට ලොකු අස්වැන්න ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් කිලෝ 35ක 40ක වගේ කැනක් ලබා ගන්න නම් මේ රසායනික පොහොර මේ රෝස කැට භාවිතා කිරීම ඉතාමත් හොඳයි. මගේ මණ්ඩි දෙක තුනක් තියෙනවා දැනට. මම සාර්ථක කෙසෙල් වගාවක් දැනට කරගෙන යනවා. දියවර යලකන්නේදී ටොප් ග්‍රීන් සමාගම ගෙන්වා බෙදා හඳු ලබන ලෝගෝ සහ කියුබ් කේ කියන පොහොර වර්ග දෙක මම නිසි පරිදි භාවිතා කරා. ඒ භාවිතා කිරීමෙන් අනතුරුව මගේ අස්වැන්න 20ක විතර වැඩිවීමක් ඇත්තටම තිබුණා. ඒ කියන්නේ අක්කරයකින් කිලෝ 2500ක් 800ක් අතර වගේ ප්‍රමාණයක් තමයි ගත්තේ. එක කිලෝ 3600 දක්වා ලෝගෝ සහ කියුබ් කේ පාවිච්චි කිරීම නිසා වැඩි වුණා. මෙම පොහොර වර්ග භාවිතා කිරීමත් සමග ශාකය ශක්තිමත් වී දිලීර රෝග අවම වී නිරෝගීව ශාකය වර්ධනය කිරීම නිසා ඕනෑම භෝගයක ගුණාත්මක භාවය රඳවා ගනිමින් ඉහළ අස්වැන්නක් ලබා දෙනවා. එනයින් තවත් ගොවි මහත්වරුන්ගේ සහ වෙළඳ මහත්වරුන්ගේ විශ්වාසය දිනා ගනිමින් හරිත විප්ලවයක් සිදු කිරීමට ටොප් ග්‍රීන් ලංකා හෝල්ඩිංස් පුද්ගලික සමාගමට හැකි වුණා. මම නිමල් චිත්තක කරුණාරත්න සමසභාපති ටොප් ග්‍රීන් ලංකා හෝල්ඩිංස් පුද්ගලික සමාගම. ලංකාවේ ගොවි මහත්වරුන්ගේ අධික පොහොර භාවිතය වියදම ගොඩක් ඉහළ බැවින් අඩු මාත්‍රාවකින් වැඩි අස්වැන්නක් ලබාගත හැකි කාර්යක්ෂම 4වන පරම්පරාවේ පොහොර වර්ග දෙකක් අපි හඳුන්වලා දීලා තියෙනවා ලෝවෝ සහ කියුබ් කේ කියලා. මෙම නිෂ්පාදන දෙක දිවයින පුරා අලෙවි සඳහා ශක්තිමත් අලෙවි නියෝජිතයින් පිරිසක් අප හා අත්වැල් බැඳගෙන සිටිනවා. අප සමාගමේ සිටින සියලුම සේවකින් අත්දැකීම් බහුල පළපුරුදු සේවකයන් නිසා හැකියාව ලැබී තිබෙනවා ගුණාත්මක භාවයේ ඉහළ සේවාවක් ලබා දීමට. ඉතාමත් කාර්යශූර්ය දක්ෂ කාර්ය මණ්ඩලයක් සමග ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරලියක් සිදු කිරීමට ටොප් ග්‍රීන් ලංකා හෝල්ඩිංස් ආයතනයට හැකිවිය. තාක්ෂණයෙන් ඉහළ පොහොර නිෂ්පාදනයෙන් කෘෂිභෝගවලට ගුණාත්මක භාවය සහ ප්‍රමිතිය රැක ගැනීමට හැකි වූවා සේම ඉදිරියට පොහොර නිෂ්පාදනවල ගුණාත්මක භාවය රැක ගනිමින් සාර්ථක ප්‍රමිතියෙන් යුතු අස්වැන්නක් ලබා ගැනීමට හැකි අතිනවීන ජාත්‍යන්තර නිෂ්පාදන ඔබ වෙත හඳුන්වා දීම ටොප් ග්‍රීන් ලංකා හෝල්ඩිංස් පුද්ගලික සමාගමේ